ළමයි ආලඩි කොහමද හොඳින් ඉන්නවා ඇති කියලා මං හිතනවා හැමෝම. ඉතින් ඔන්න අද මං ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ බිත්තර වලින් හෙයා මාස්ක් එකක් දාගන්න විදිය. මේක ගොඩාක් හොඳයි කොණ්ඩෙට. කොණ්ඩේ ගොඩක් පෝෂණය කරන්න පුළුවන් හෙයා මාස්ක් එකක්. අපි බලමු මේ හෙයා මාස්ක් එක හදාගන්න අපිට මොනවද ඕන වෙන්නේ කියලා. අපිට දැන් ඕන වෙනවා ප්‍රධාන වශයෙන්ම බිත්තර කහමද සුදුමද ඔක්කොම මම අද මේකට ගන්නවා. ඊට පස්සේ ඔලිව් ඔයිල් ඕනේ. ඊට පස්සේ අපිට දෙහි ඕනේ. මෙච්චර නෙවෙයි පොඩ්ඩක් පොඩි ප්‍රමාණයක්. මේ දෙහි දාන්නේ අපි බිත්තර වල එන පිලි ගඳ අඩු කරගන්න. ඊට පස්සේ අපිට ඕන වෙනවාද මී පැණි. මේ ගෙදර තිබ්බ මී පැණි එකක්. හොඳ පිරිසිදු මී පැණි එකක්. කඩෙන් ගත්ත එකක් නෙමෙයි. මෙන්න මේ දේවල් ටික තමයි. හරි මෙන්න මේ විදිහට අපි දාපු හැමදේම හොඳට මිශ්‍ර කරගත්තා. දැන් තියෙන්නේ මේක කොණ්ඩේ ඇප්ලයි කරගන්න. ඊට කලින් කොණ්ඩේ හොඳට පීර ගන්න ඕනේ. පීරගෙන ඉවර වෙලා තමයි අපි මේක ඇප්ලයි කරගන්න ඕනේ අපේ දැන් හොඳට මේ විදිහට කොණ්ඩේ දෙපැත්තකට කරලා පිටා ගමු. මම හිතනවා මම කියන දේවල් ඔයාලට ඇහෙනවා ඇති කියලා. ගෙදර ළඟ ඉස්සරහා ඉඳ මේ රෝසරයක් වැඩ කරන ඒ සබ්ජෙක්ට් එක ඇහෙනවද නැහැ. මම හිතනවා ඇහෙනවා ඇති කියලා. ඉතින් මේ විදිහට දෙතාවගෙන අපිම තමයි ගන්නෙ. මේක ස්කැල්ප් එකට ගන්න. තේරෙනවද? මම මේක කලින් කරලා තියෙනවා. හැබැයි ඒ කාලේ මම YouTube කරපු අපි හින්දා ඉතින් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බැරි වුණා. එච්චර ගන්නක් ඉන්නේ. නෑ. මේ විදිහට පාටිෂන් කරගන්න ඕනේ. අපි මේ විදිහට පාටිෂන් කරගෙන තමයි කොණ්ඩේට මේක ඇප්ලයි කරන්න ඕනේ. හැමතැනටම දාන්න ඕනේ. තේරෙනවද පුතේ මේක? මම මෙන්න මේකේ ගොඩාක් කොණ්ඩේ අඩුයි. මම මේක ගැන හරිම අප්සෙට් එකකින් ඉන්නේ. දැන් ඉස්සර වගේ නෙමෙයි මම කොණ්ඩේ ගැන ටිකක් හිතනවා. ඉස්සර මම කොණ්ඩේට තෙල්වත් ගන්නෑ නෑ. හැබැයි මම කොණ්ඩේට තෙල් දාන්න ගත්තට පස්සේ දැන් සතියකට තුන් පාරක් විතර ගන්නවා. කොණ්ඩේ අනේක අඩු වෙලා තියෙන්නේ. හරිම හැපි ඉතින් මට ඒක ගැන. මම දැන් දන්නවා මේ වීඩියෝ එක දැක්කම අපේ පවුලේ සෙට් එක මගේ ප්‍රශ්න 1000ක් අහනවා. කොහෙද හරි සෙට් වුණාම තමයි මේ මගේ බ්ලොග්ස් බලලා ඒ ගැන ඒ කට්ටිය කමෙන්ට්ස් දෙන්නේ. වෙඩින් එකේදී ළඟ තිබ්බ වෙඩින් එකේදී සෑහෙන කමෙන්ට්ස් හම්බුණා. ඒගොල්ලෝ මගේ වීඩියෝ බලලා. ආදරේ මගේ පවුලේ සෙට් එකට සහ වීඩියෝ බලන අනිත් හැමෝටම. ඔයාලා මේක අර කොහේ හරි යන්න තියනවා නම් ඒ දවසට කලින් දවසේ වගේ මේක දාන්න එපා. මේ කොහේ හරි යන්න නැති ගෙදර ඉන්න දවසක ෆ්‍රී වෙලාවක මේක ගන්න. ඒක පොඩ්ඩක් ගඳයිනේ. හැබැයි මේ මොනවාද අපි දෙහි දානවානේ. දෙහි දානම ඒ ගඳ අඩු වෙනවා. හැබැයි අපි අර මේක ගාලා ෂැම්පු කරන්නේ නැහැ. ෂැම්පු කන්ඩිෂනර් දාලා සෝදන්නේ නැහැ. මොකද අපි මේක කරපු එකෙනුත් වැඩක් නැති වෙනවා. මේක පෝෂණය එකෙන් පිටින් හේදිලා යනවා. ෂැම්පු දැම්මම මම ෂැම්පු දාන්නේ නැහැ. ඒ හින්දා මම කිව්වේ නිවාඩු දවසක කොහෙවත් යන්න නැති දවසක ගන්න කියලා. නැත්නම් අමාරුයි. තියාගෙන ඉන්න.
මේක අර හික්මනට ගල් වෙනවා. කොණ්ඩේ හොඳට මසාජ් කරගන්න ඕන. දැන් තමයි මගේ ගල් වෙලා වගේ. අපි ඔයිල් ගෑවත් මේ හෙයාර් මාස්ක් එක ගෑවත් වෙන හෙයාර් මාස්ක් එකක් ගෑවත් වෙන එතකොට හෙයාර් ක්‍රීම් එකක් ගෑවත් අපි ගන්න ඕනේ ඉස්සෙල්ලම අපේ ස්කැල්ප් එකට. මොකද කොණ්ඩේට ගාල වැඩක් නැහැ. අපේ ස්කැල්ප් එක තමයි හොඳට පෝෂණය වෙන්න ඕනේ. ස්කැල්ප් එකෙන් තමයි කොණ්ඩේ වැවෙන්නේ. ඒ නිසා ඉතින් මම කොණ්ඩේ මේ විදිහට පානකට දාගෙන වලත් එන්නේ. මම බයයි. පැත්තටත් කොණ්ඩේ දානවා. අන්තිමටම කොණ්ඩෙට ගා. කොණ්ඩේ හොඳට ගන්නට වවා ගන්න ඕන නම් කොණ්ඩේට හොඳ පෝෂණයක් තියෙන්න වවා ගන්න ඕන නම් මේක හොඳයි. මේ මාස්ක් එක මරු අර ඉතින් තර දාන නිසා තමයි ඉතින් ඕල. දෙකට ගෑන්නේ නැහැ. මොකද වෙන vlog එකකුත් කරන ගමන් හිටියේ මේ ඒකත් මම දාන්නම්. මම YouTube එකට වීඩියෝස් දාන්න පොඩ ප්ලෑන් කරලා ඉතින් මේ ප්ලෑන් එකේ තිබ්බ එක කරනවා කියලා හිතන් ඉඳපු එක වීඩියෝ එකක් තමයි. ඉතින් පේනවද? පේන්නේ නැහැ. මේ ඉතුරු ඉතිරියක් මෙහෙම ගා ගන්නවා. රාමේ සල්ලි විතර දැන් කීයද? හොඳ විනාශ කරන්න එපා. වැඩි වුණත් කමක් නෑ ගන්න. සතියේ පාරෙන් ගන්න. විසික් කරන්න එපා මේවා අපරාධ සල්ලි. මම දැන් අපේ චූටි නෝනා මේක බලනවා කියලා දාන්නවා කොණ්ඩේ අඩුවේ. ඉතින් මට ඔයාලා කියන්න වෙඩින් එකේ vlog එකක් ඕනේද කියලා. ලොකු වීඩියෝ ක්ලිප්ස් නැහැ. ඒකේ vlog එකක් කරන්නේ ඉතාලියන් හිටියේ නෑ. හැබැයි චූටි වීඩියෝ ක්ලිප්ස් තියෙනවා. ඒව එකතු කරලා හදන්න පුළුවන් වුණොත් දාන්න. කැරිලා ලස්සන දවස් දෙකක් මතක ගොඩක්. ඔයාලා දන්නවනේ ඔය ඔලිව් ඔයිල් ගොඩක් හොඳයි කොණ්ඩේට. කොණ්ඩේ වැවෙන්න. ඒ වගේම තමයි කොණ්ඩේ අනේකටත් හොඳයි. බිත්තරත් එහෙමයි. බිත්තර වල ප්‍රෝටීන් තියෙනවා. හොඳ පෝෂණයක් කොණ්ඩේට හම්බ වෙනවා. මේ පැණි වලින් කරන්නේ අපේ කොණ්ඩේ දිරණ එක අඩු කරනවා. කොණ්ඩේ කැඩෙන එක අඩු කරනවා. දෙහි වලින් අපේ හිස් වල තත්ත්ව පාලනය කරනවා. මේ ඉතුරු ටික කොහොම හරි ගන්න අපරාධනේ මේක ඔම්ලට් එකක්වත් දාගන්න බෑ මේ. මේ පැණි එකක් බලන් දාපු හින්දා ඒ හින්දා කොණ්ඩේටම ගන්න කොහොම හරි. මගේ මේ ටිකේ කොට ගොඩාක් අඩුයි. අපි ආයි කොණ්ඩේ අනිත් පැත්තට දාලා දාමු.
මෙන්න මෙහෙම තමයි අපේ hair mask එක කොණ්ඩේට apply කරලා ඉවරනම තියෙන්නේ. කොණ්ඩේ යට ගහ ගන්න ඕනේ. මේ hair mask එක අර අපි oil treatment කරද්දි වගේ පැය ගණන් කොණ්ඩේ තියාගන්න නෑ ළමයි. විනාඩි 20යි තියාගන්න. විනාඩි 20කින් පස්සේ ඇල් වතුරෙන් නිකම්ම සෝතල් දාන්න ඕනේ. shampoo conditioner කරන්න එපා. එහෙම වුණොත් අපි දාපු hair mask එකේ පෝෂණය නැත්තරම නැති වෙලා යන අපරාධේ. බිත්තර නාගෙන shampoo කරලා අයින් කරාම අපරාධේ අපේ කොණ්ඩේ. කොණ්ඩේට අපි දීපු සත්කාරය පෝෂණය. ඉතින් මේක විනාඩි 20කින් වොෂ් කරලා ඉවර වෙලා මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මගේ කොණ්ඩේ තත්ත්වය කොහොමද කියලා. හායි ඉතින් මම දැන් ඔන්න ඇවිල්ලා ඉන්නේ අපේ hair mask එක විනාඩි 20ක් කොණ්ඩේ apply කරගෙන ඉඳලා shampoo conditioner මුකුත්ම දාන්නේ නැතුව ඇල් අතරින් සෝදලා hair mask එක කොණ්ඩෙන් අයින් කරගෙන මේ පේනවනේ කොණ්ඩේ මාර සිනිඳුයි මාර රිෆ්‍රෙෂ් ගතියක් දැනෙනවා. ඉතින් ඔයාලා මේක සතියට එකපාරක් අනිවාර්යයෙන්ම try කරලා බලන්න. මේකෙන් හොඳ result තියෙනවා. ඉතින් එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. අලුත් වීඩියෝ එකකින් ආයිමත් හම්බෙමු. මගේ වීඩියෝස් බලන හැමෝටම බොහොම ස්තුතියි.